අද මම දැනට 10523ක් කොමිස කැරලා මම ගන්න කරලා තියෙනවා. අද කාටගත්ත ඊට අපු දෙවෙනි වතාව ඔන්න 6443ක හයර එකක් කරගෙන තමයි ආවේ. මචං good morning. ඔන්න අද උදේම ඇවිල්ලා තියෙන්නේ වෙලාව 4:30යි පාන්දර. මේක මං අද ආවෙට මේ දැන් ප්‍රයිවට් හයර් එකක් අරගෙන ඒ කියන්නේ මේ අපේ ගෙවල් ගාව එක්කෙනෙක්මයි එයාලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ සතියකට දවස් දෙකක් මේ දැන් කොළඹ යනවා ගිහිල්ලා මේ ඉතින් මට පොඩ්ඩක් කතා කරන්න මේක නම් රුපියල් 1500ක හයර් එකක් මේ කිලෝමීටර් 5මාරක් 6ක් වගේ තියෙන්නේ ගෙදර ඉඳන් මේ පරණ බස් ස්ටෑන්ඩ් එකට එන්නේ වහිනෝ හොඳටම බලමු ඉතින් එකක් වදීද කියලා මේ උදේම ටිකක් වැදුනා ගත්තේ නෑ මේ වැදුනා කියන්නේ මම දැන් එන්න හදද්දි ගෙදරින් ඔන් කරා එතකොට 2-3ක් විතර වැදුනා මේ ටික ගත්තේ නෑ ඊට පස්සේ බලමු දැන් මෙතනින් එකක් වදීද කොහොමද වෙන්නේ කියලා ඔයාලට ඉස්සරහට කියන්නම් එහෙනම් ජය වේවා මෙතන ඔන්න කාටකස් දෙකලියක් වැදුන වෙලාව උදේ 5:54යි දැන් ඒක යන ගමන් ඉන්නේ සුපිරිම ප්ලේස් එකකින් යන්න දෙන්නේ ඉතින් ඔයාලා දන්නවනේ මේ මින්දලේ කාටකස් දෙගිරිය පාර ඉතින් ඒක නම් සුපිරි මට මේක හයර් එක රුපියල් 4000 ගාණක් වෙන්නුවේ 5200ක් විතර වෙන්නුවේ කිලෝමීටර් 32ක් තියෙන්නේ මෙයාලගේ ඒ කියන්නේ එයාලා කියනවා හැබැයි මේ තව කිලෝමීටර් 12ක් විතර යන්න දෙනවා කියලා ඇතුළට බලමු කීයක් මේ මට ඒකට සෙට් වෙයිද කියලා බලමු එනම් මේ අපිට මේ මෙහාට වැස්ස ඉතින් මේ ඊයේ ඉඳන් මේ ඔක්කොම දැන් පොඩ්ඩක් ආයෙ පිරලා තියෙන්නේ වැව් දන්නවනේ වැව් මොකද්ද කියලා කන්දරා වැව තියෙන්නේ ඇත්තටම පට්ට ලස්සන ප්ලේස් එකක් මේ අර පැත්තේ ඇතින් පේන්නේ කටුකෙලියාව මුස්ලිම් කටුකෙලියාව කියලා කියන්නේ ඒ කියන්නේ ගොඩක් කටුකෙලියාව කියලා තව එකක් තියෙනවා මේ පැත්තේ කටුකෙලියාව ඉන්නේ අර මුස්ලිම් අයින්ද තමයි ගොඩක් අය මුස්ලිම් කටුකෙලියාව කියන්නේ මේ බලමු මං කියන්නම් මේකට කීයක් මට charge වෙලාද කිලෝමීටර් කීයක් ගිහිල්ලාද ඔන්න කාටකස් දෙකලිය ගිහිල්ලා ආවා කියන්නේ කාටකස් දෙකලියෙන් කොහමද ඉතින් ටවුන් එකට ආය යන්නේ ආයෙන් හයර් වදින්නෙම නෑ එන්නේ එන ටික කොහමද නිකන් එන්න තමයි වෙන්නේ එතකොට මගේ අන්තිම ට්‍රිප් එක තියෙනවා 6255 මම ඔයාලට කිව්වේ මේ 5000 ගණන් පෙන්නුවේ කියලා ඉතින් එයාට කිලෝමීටර් 6ක් 7ක් විතර තමයි යන්න තිබ්බේ එතකොට 5364ක් මේ මම අද දවසේට මේ මට තියෙන ගාන තියෙනවා එතකොට 6255යි එක හයර් එක එතනින් 4987යි මට තියෙන්නේ ඊට කලින් මං කද්දුවා 441 එතනලක එකක් කිලෝමීටර් 2මාරක එකක් ඒකෙන් 335ක් මට තියෙනවා එතකොට මෙතන දැන් මගේ එකේ තියෙනවා බැලන්ස් එක 4552ක් අපි ඕකම තියාගමු බලන්න බලමු ඉතින් ආයේ එතකොට මෙතනින් අද මම දැන්ට කිලෝමීටර් 104ක් දුවලා තියෙනවා 0 කරන් ආවේ මෙතනින් එතකොට මෙතන මං අද දවසට මට තියෙනවා 5364යි 6500 හයර් ප්‍රයිවට් හයර් එකක් ආවා එතකොට එතනින් 5000යි 6500 7000කට කිට්ටු වෙන්න තියෙනවා ඒතර කිලෝමීටර් 104ක් දුවලා තියෙනවා බලමු ඉතින් දැන් මම පොඩ්ඩක් ගෙදරට යන බැලුවේ තාම උදේ 7:40යි වෙලාව ගිහිල්ලා ගෙදර ඉඳන් මම ආයෙ කියන ටවුන් එකට එන්නේ කොහොමද ගෙදරින් වැදුනොත් එහෙම මාරගෙන ටවුන් එකට එනවා බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා මං කියන්නම් ඉස්සරහට ඔයාලට හයි මචන්ලා කොහොමද ඔන්න ඉතින් දැන් අද ආයෙත් ඇවිල්ලා ඉන්නේ කාටකස් දෙගිරියට අද කාටකස් දෙගිරියට අපු දෙවෙනි වතාව
ඔන්න 6443ක හයර් එකක් අරගෙන තමයි ආවේ. එතකොට මේ තියෙන කිලෝමීටර් 43.3.2යි ඒක පිග්මි හයර් එකක් මේ. එතකොට මට මෙතන 6443ක් වැටලා තියෙනවා මේ කිලෝමීටර් 43ට. එතකොට බැලුවොත් මට මෙතනින් තියෙන්නේ කොමිස් එක ඇරියාම 5138ක් තියෙනවා. මේ තියෙන්නේ මං අද දුවලා තියෙන හයර් ටික 335ක එකක් දුවලා තියෙනවා. 4987 එකත් කාටගස් දෙකිලි. ඊළඟට 5138 එකත් කාටගස් දෙකිලියක්. ඊට පස්සේ මේ තියෙන්නේ මේ කියන්නේ කොමිස් එක ඇරියාම මට තියෙන ගණන්. ඒතර මං ට්‍රිප් 3යි අද දවසේ කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඌබ එකක්වත් අද ගියේ නෑ. ගියේ නෑ කියන්නේ වැදුන්නේ නෑ. මේ ඊට පස්සේ අද මම දැනට 10523ක් කොමිස් එක ඇරලා මං earn කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අද මම බලනවා මේ ටාගට් එක තියෙනවානේ අපේ මේ අපේ අනුරාධපුර දෙන්නේ හයර් 6ට 2200ක්. මම බලමු එක ගහන්න. මේ අද හයර් ආව උදේ ඉඳන් මම කොට පාඩුවේව ගත්තේ නැහැ. මේ තියෙන 10ක් ඇවිල්ලා තියෙනවා. මම 3යි දිව්වේ. තව කොමරි 3ක් ගහගන්න බලන වෙලාව 1:53යි. කොහොමත් හැබැයි මෙහෙමයි මේ දැන් කාටගස් දෙකිලි හයර් දෙකක් ගියා 10000 ගාණක් ආව කියලා මෙහෙ යන්නේ. අනුරාධපුර දැන් රේට් හොඳ ඉඳ අවුලක් නැහැ ටිකක් හරි. මෙතන දැන් මට මෙතනින් ඒ කියන්නේ දැන් ඔය ගීපු එකෙන් මෙතනින් තියනවානේ මේ 5138ක්. ඒ 5138 කියන්නේ කිලෝමීටර් 42යි මට ඩ්‍රොප් එකට 43යි. එතකොට මේ මෙතනින් මට කියන්නේ 100කට වැඩිය ඇදලා තියෙන 115ක් වගේ වෙන්න ඕනේ. කොහමද 120ක් කියලා ගමුකෝ. එහෙනම් ඒක ලොකු පාඩුවකුත් නෑ. හැබැයි මේව කේස් එකක් තියෙනවා කාටගස් දිගින් මලාට ඉතින් අය අනුරාධපුර පැත්තට හයර් නම් වදින්නේ නෑ. එහෙනම් නිකම්ම තමයි යන්න වෙන්නේ. දැන් මම උදෙත් ඇවිල්ලා ආයි නිකම්මයි ගියේ. දැන් දවලුත් ආවා නිකම්ම තමයි යන්න වෙන්නේ. ඊට පස්සේ මං උදේ තව හයර් දෙකක් ගියා. ඒ කියන්නේ කලින් එකක් ගියා. ඒක පික්නියක් නැතුව නිකන් දන්න කෙනෙක් එකක් ගියේ. ඒකත් එක්ක දැන් මං කිලෝමීටර් 172ක් දුවලා තියෙනවා මේ 10000 ගාන හොයන්න. දැන් ඉතින් මෙතනින් ගෙදර යද්දි තව කිලෝමීටර් 30ක් විතර මට ඇඩ් වෙලා තියෙන්නේ. ඒතකොට මට කිලෝමීටර් 200ක් දුවන්න වෙලා තියෙනවා මේ 10000 ගාන හොයන්න. 10000 ගානයි 11,500ක් විතර. එතකොට 11,512ක් වගේ තමයි මේ මං හොයලා තියෙන්නේ. එතකොට බල අද දවසට මේ කිලෝමීටර් 200ක් දුවලා තමයි ඔය 12000 ඇట్లా තියෙන්නේ. එතකොට ලොකුම ඉතින් ලාභෙකුත් නෑ. ලාභයක් තියෙනවා ඉතින්. අර ලොකුමට පාඩුවි කියන්නත් නෑ. අර පට්ට කියලා හොඳයි කියන්නත් නෑ. මේක ඉතින් මේ කාටගස් දෙගිලියටම දෙපාරක් ගිහිල්ලා නිකන් ආවා. එන්නේ නැතුව නිකන් කාටගස් දෙකින් ආයේ යාට වදින්න එකක් තියෙනවා නම් ඉතින් සුපිරි. මේ පැත්තෙන් එහෙම ඇත්තටම හයර් වදින්නේ නැහැ. බලමු අද කොහමරි තව හයර් 3ක් දුවලා ටාගට් එක 2200 ගහන්න බලනවා. පාඩු නැති හයර් ආවොත් බලමු ඉස්සරහටම කොහෙන්න කියලා මම අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.